අයිබෝන් කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අවුරුද්දත් ඔන්න මෙන්න තියාගෙන ගෙදර වැඩත් ගොඩ ගහගෙන මගේ channel එකත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා හැමෝටම ඒ වගේම ආදරෙන් පිළිගන්නවා. ඔයාලට මම පොරොන්දු වුණානේ අවුරුදු කැවිලි මේසේ ලස්සන කරගන්න හොඳ බාස්කට් ටිකක් මේ සැරේ හදනවා කියලා. අන්න ඒ පොරොන්දු ඉෂ්ට කරන්න තමයි මම අද මේ ලෑස්ති වෙන්නේ. මේ සඳහා මම අරගත්තේ පොල් කොළ. ඔයාලා මේ සඳහා ගන්න ඕනේ හොඳට පිරිසිදු කරගත්ත පොල් කොළ. මේ විදිහට තිරස් අතර පොල් කොළ 5යි සිරස් අතර පොල් කොළ 5යි හිටින විදිහට වියා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ බාස්කට් එකේ ඉහළට එසවෙන කොටස සඳහා පොල් කොළ 2 බැගින් නැවතත් වටේට තියා ගන්න ඕනේ. මම මේ කරන විදිය බැලුවොත් ඔයාලට හොඳට පැහැදිලි වෙයි කියලා මම හිතනවා. මේ මැද හිඩ සිතිරි වෙන්නේ නැති වෙන විදිහට අපි මේ හැම පොල් කොළයක්ම එකින් එකට ලං කර ගන්න ඕනේ හොඳට. මේ පොල් කොළ දිග වැඩි කියලා මට හිතෙනවා. ඒ නිසා මම වටේ වැඩිපුර තියෙන කොටස් ටික කපලා මෙන්න මේ විදිහට අයින් කර ගන්නවා. ඊට පස්සේ මම මේ අඩි රූලක් පාවිච්චි කරන්නේ මේක නමා ගන්න පහසු වෙන්න. වටේට නැමුම් පාරවල් 4ක් තියෙන්න ඕන හින්දා අඩි රූලක් පාවිච්චි කරලා මේ විදිහට ඉහළට නමා ගන්නවා. ඔන්න දැන් අපි මේකේ ඉහළට යන වටේ කොටස වියා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. වට්ටි පෙට්ටි පැදුරු වගේ වියන්න දන්න අයට නම් මේක ඉතාමත් පහසු දෙයක්. මං වගේ ඒවා නොදන්න අයට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අද. මම චූටි කාලේ නම් ඉතින් මගේ අම්මයි ආච්චි දෙන්නම දැනගෙන හිටියා මේවා වියන්න. නමුත් ඉතින් ඒ දවස්වල මට උනන්දුවක් තිබුණේ මේවා ඉගෙන ගන්න. කොහොම නමුත් ඉතින් දැන් ඒකට කැමැත්තක් තියෙන හින්දා මම මේ විදිහට කරගන්නවා. මේ විදිහට වියාගත්තට පස්සේ ඉහළට ආපු කොටස් ඉදිරිපසට නමන්න පුළුවන් ඒවා ඉදිරිපසට නමලා ඒ වගේම පිටුපසට නමන්න පුළුවන් කොටස් පිටුපසට නමලා ග්ලූ ගන් එකෙන් අලව ගන්න ඕනේ. වැඩිපුර තියෙන කොටස් අපි කපලා අයින් කර ගන්නවා. ඊට පස්සේ මේ පැති හතරම එකම විදිහට හදා ගන්න ඕනේ. දෙදස් 25 අවුරුද්දේ සිංහල හා හින්දු අලුත් අවුරුදු කැවිලි මේසේ මගේ ගෙදර ලෑස්ති වෙන්නේ මෙදා සැරේ මෙන්න මේවත් ආධාරයෙන් තමයි. ඒකේ වීඩියෝ එකකුත් සිංහල අවුරුද්දෙන් පස්සේ මම ඔයාලට අරගෙන එන්නම්.
මේ වගේ බාස්කට් කීපයක්ම මං හදාගන්න තමයි ඉන්නේ. අද මේ වීඩියෝ එක කරන්න ඕනේ හින්දා මං හැදුවේ බාස්කට් දෙකක් විතරයි. අවුරුද්දට ඕන කරන බාස්කට් තව දවස් දෙකකින් විතර හදා ගන්නවා. දැන් තියෙන මේක ලස්සන කරගන්න එක. ඔයාලට පුළුවන් වේලිච්ච පොල් කොලයකින් උනත් මොකක් හරි ගොතලා මේකට වියාගෙන අලව ගන්න. මම මේ වීඩියෝ එක කළේ රාත්‍රී කාලේ. ඒ හින්දා මට දැන් වේලිච්ච පොල් කොල හොයන්න යන්න විදිහක් නැහැ. මගේ ළඟ තිබුණා රේන්දයක්. මම ඒක ලස්සනට මේකට අලව ගන්නවා. එහෙමනම් ඉතින් වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. අලුත් දේවල් ලැබෙන මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ අලුත් දේවල් ජීවිතේට එකතු කරගන්න, හොඳ හිත පතුරවන්න, සතුටින් ඉන්න හැමෝම. ගිහින් එන්නම් වාසනාවන්ත සුබ දවසක්.